Hi guys, welcome back to my YouTube channel. So today video is about how to improve your English, and I know it's a long overdue. I couldn't do it for various reasons, but finally we are here. So let's start the video. And I thought I'll do this video in Sinhala because I don't want anyone to feel left out if we are here to improve your English. So yeah, let's start the video in Sinhala today. හරි දැන් මම පුංචි බැක්ග්‍රවුන්ඩ් එකක් දීලා ඉන්නම් මං ගැන මම ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගත්තේ කොහොමද මම කොහොමද ඉංග්ලිෂ් ෆ්ලුවන්ට්ලි කතා කරන්න ඉගෙන ගත්තේ කියලා මම පුංචි බැක්ග්‍රවුන්ඩ් එකක් දෙන්නම් මං ගැන. ඉතින් මම පුංචි කාලේදී යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට. මම මගේ early education එක වෙන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට. මම යන්නේ ඉකෝල් ඉන්ටර්නැෂනල්. ඉතින් එතනදී අපිට සිංහල කතා කරුණේ හරිම අඩුවෙන්. ගොඩක් වෙලාවට අපිට ඩීල් කරන්න තිබ්බේ ඉංග්‍රීසි වලින්. and අදටත් ඉකෝල් එකේ ලොකුවට ගහලා තියෙනවා හැමතැනම inside the premises you can talk only in English. Teachers and students both. ඉතින් ඉකෝල් එකේ සිංහලෙන් කතා කරන්න බෑ. මට මතකයි අපේ පන්තියේ රූල් එකක් තිබ්බා. අපි සිංහලෙන් මොන හරි කතා කරොත් රුපියල් ලක් හරි රුපියල් 5ක් හරි අපි දෙන්න ඕනේ මොනිටර්ට හරි කාට හරි එහෙම එකක් තිබ්බා අපි ස්කූල් යන කාලේ ඉකෝල් එකේ මේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරන්න ඒ වගේ පුංචි පුංචි දේවල් කරා. ඉතින් ඉස්කෝලේ යන කාලේ චුටි කාලේ ගොඩක් ඩීල් වුණේ ඉංග්‍රීසි එක්ක ඉංග්‍රීසි ටීචර්ස්ලාත් එක්ක සහ මගේ හොඳම යාළුවා වෙලා හිටියේ ෆොරිනර් කෙනෙක්. එතකොට ෆොරිනර් කෙනෙක්ගේ දුවක්. ඉතින් යාත් ෆොරිනර් කෙනෙක් යාගේ නම ටිනි. යාගේ නම යෝලා. ඉතින් මේ දෙනාත් එක්ක මම ගොඩක් ඩීල් කරා. ඉතින් යාත් සිංහල කොහොමද බෑ. එතකොට ඉංග්‍රීසි වලින් තමයි පොඩක් මගේ early education එක වෙන්නේ. early education එක මගේ ඉංග්‍රීසි වලින් වුණාත් ඒ කියන්නේ grade 4 විතර වෙනකම් මම ඉංග්‍රීසි ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගියේ. ඉතින් එතකොට මම ඉංග්‍රීසි වලින් ෆීල් කරාට එතනින් පස්සේ මම යනවා ගවර්න්මන්ට් ස්කූල් එකකට which I'm really grateful. ඉතින් එතනදී ඉංග්‍රීසි කියන එක පොඩක් පල්හැර වැටලා සිංහල කියන එක උඩට යනවා. මොකද අර ඉංග්‍රීසි ස්පීකින් එන්වයරන්මන්ට් එකෙන් මම සිංහල ස්පීකින් එන්වයරන්මන්ට් එකකට shift වෙනවා. ඉතින් එතකොට එතනදී මුල් කාලේ දැන් මම ඉංග්‍රීසි එන්වයරන්මන්ට් එකෙන් යන්නේ. ඉතින් ගිය මුල් කාලේදී මට ඉංග්‍රීසි වලට 100 out of 100 වගේ මාක්ස් තිබ්බා. කම්පිටිෂන්ස් ගියා, ඩ්‍රාමා කම්පිටිෂන්ස් ගියා. ඉතින් එතනදී මට එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ගොඩක් එකතු වුණාට ලැන්ග්වේජ් වයිස් පොඩක් පල්ලෙහාට යන්න ගත්තා. හේතුව සිංහල ස්පීකින් එන්වයරන්මන්ට් එකට වැටුණ නිසා. හැබැයි අපේ අම්මී always මාව ගේට්වේ and කේම්බ්‍රිජ් කෝසස් වලට දැම්මා. ඉතින් මම මේ කෝසස් කරා. හැබැයි ඔයාලා දැන් මොන හරි ඩිප්ලෝමා සර්ටිෆිකේට් කෝසස් කරනවා නම් ලංකාවේ තියෙන ඉන්ස්ටිටියුට්ස් වල I don't recommend it at all, but ඔයාලට පුළුවන් නම් gateway courses හරි cambridge courses හරි කොහෙන්ද හොයාගන්න. මම ඇත්තටම දන්නේ නැහැ දැනට ඒවා තියෙන්නේ කොහෙද කියලා. මම කැන්ඩි ඉන්න නිසා මම කැන්ඩි වල තමයි gateway courses and cambridge කරේ and british council. I would highly recommend ඒ තුන මම දන්න හින්දා සහ personally මගේ cousins ලගේ english improve කරගත්තා ඉන්න නිසා British Council, Gateway courses and Cambridge courses කියන තුන I can recommend. හරි. ඉතින් මම දැන් සිංහල ස්පීකින් එන්වයරන්මන්ට් එකේ ඉන්නේ. ඉතින් ඒකට මට මාක්ස් අඩු වෙන්න ගත්තා. අපේ අම්මා මම ඉන්න ගත්තා. ඉතින් ඔය වගේ දේවල් වුණා. හැබැයි ආයෙත් A levels වලට එනකොට මම ඉංග්‍රීසි ලිටරචර් ෆ්‍රෙන්ච් සහ මීඩියාත් මම තෝරගන්නේ A levels වලට. ඉතින් එතරදී ආයෙත් මම ඉංග්‍රීසි ස්පීකින් එන්වයරන්මන්ට් එකකට වැටෙනවා. මොකද ඉංග්‍රීසි ලිටරචර් කියලා කියන්නේ මගේ vocab එක ආයෙත් ලොකුවට ඉම්ප්‍රූව් වෙන්න ගත්තා. මම ගොඩක් ක්ලාසස් ගේ ඉන්ඩිවිජුවල් සහ ගෲප් ක්ලාසස් වලට. එතකොට මම ගියේ ගොඩක් ලෙක්චරර්ස් ළඟාවට, ප්‍රොෆෙසර්ස් ළඟාවට. ඉතින් එතකොට එතනදී ඉංග්‍රීසි වලින් ආයෙත් ඩීල් කරන්න ගොඩක් හම්බුන හින්දා ඉංග්‍රීසි අර පොඩ්ඩක් බහගෙන ගිය එක ඉතින් ෂේප් එකේ ආයෙත් අප් වෙන්න ගත්තා. හැබැයි කොතනකදීවත් අපි ඉස්කෝලේ යන කාලේ ගොඩක් අපි යාළුවන්ට හෙල්ප් කරගත්තා. දැන් අර ඉංග්‍රීසි කතා කරන්න බැරි වුණේ නැහැ කොතනකදීවත්. හැබැයි අර ස්පීකින් එන්වයරන්මන්ට් එකේ තිබ්බ මිස් එකක් නිසා පොඩක් ඩවුන් වුණ තැන් ඉස්කෝලේ යන කාලෙදී තිබුණා. හරි. දැන් මගේ කතාව මම ඔයාලට කිව්වනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. මම ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගත්තේ. ඉතින් ඒ අමතරව මම ලැන්ග්වේජ් එකක් ඉගෙන ගත්ත කෙනෙක් විදිහට කියනවා ෆ්‍රෙන්ච් කරානේ. ඉතින් එතකොට ලැන්ග්වේජ් එකක් ඉගෙන ගත්ත කෙනෙක් විදිහට තව ලැන්ග්වේජ් එකක් කොහොමද ඉගෙන ගන්න කියන අයිඩියා එක මට චුට්ටක් තියෙනවා. ඉතින් මම හිතුවා මම දන්න දේවල් එක මම එක්ස්පීරියන්ස් කරපු දේවල් ෂෙයා කර ගන්නවා කියලා. ඉතින් මම මගේ ස්ටෝරි එක කිව්වා වගේ ෆස්ට් ස්ටෙප් එක තමයි ඉතින්
ඉංග්ලිෂ් ස්පීකින් එන්වයරන්මන්ට් කියන එක. ඉතින් අනිවාර්යෙන්ම ඔයාට ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ නම් ඔයාට අනිවාර්යෙන්ම ඉංග්ලිෂ් ස්පීකින් එන්වයරන්මන්ට් එකක් හදාගන්න වෙනවා. හේතුව තමයි සිංහල ස්පීකින් එන්වයරන්මන්ට් එකක ඉඳලා ඒ එන්වයරන්මන්ට් එකේ ඉඳලා ඔයාට ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගන්න අමාරුයි. ඒ කියන්නේ දැන් මං කියන්නේ ඔයා ආශ්‍රය කරන යාළුවෝ මේ හැමදේම අත්හැරගන්න කියලා. හැබැයි ඔයාගේ ලයිෆ් එකේ පොඩි වෙලාවක් අපි කියන්නේ අපි සෝලෝ ඩේට් යනවා කියලා දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඉතින් අපි සෝලෝ ඩේට්ස් යනවා. වගේ දේවල් කරනවා. ඉතින් මේ වෙලාව පුළුවන් නම් ඉංග්‍රීසි එක ගත කරන්න. ඔයාගේ ලයිෆ් එක වටේ තියෙන දේවල් පොඩ්ඩක් ලැන්ග්වේජ් එක ෂිෆ්ට් කරගන්න ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට. එහෙමයි කියලා දැන් ඔයා වගේ යාළුවා අතාරින්න ඕනේ නැහැ. හැබැයි දැන් ඔයා බලන මූවීස් වෙන්න පුළුවන්, ඔයා අහන සොන්ග්ස් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් පොඩ්ඩක් මාරු කරලා ඉංග්‍රීසි ස්පීකින් එන්වයරන්මන්ට් එකට පොඩ්ඩක් ෂිෆ්ට් වෙන්න. එතකොට ඔයාට පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් දැනේ. ඉංග්ලිෂ් කතා කරන්න ආසාව දැන් ඔයාට යාළුවෙක් කවුරු හරි ඉන්නවා නම් ඉංග්ලිෂ් කතා කරන එයාත් එක්ක පොඩ්ඩක් කන්වර්සේෂන් එකක් ඉංග්ලිෂ් වලින් අරගෙන යන්න try කරන්න. ඉතින් ස්පීකින් එන්වයරන්මන්ට් කියන එක තමයි ඉස්සෙල්ලාම ඔයා ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් හදාගන්න ඕනේ. වැදගත්ම දේ තමයි මුල් කාලේදී ඔයා දැන් සිංහල එන්වයරන්මන්ට් එකක ඉන්න කෙනෙක් නම් අපි හිතන්න සිංහලෙන්නේ. ඉතින් සිංහලෙන් හිතලා තමයි අපි ඉංග්ලිෂ් වලින් කතා කරන්නේ. හැබැයි එහෙම නැතුවා ඉංග්‍රීසි වලින් හිතන්න පුළුවන් පුරුදු වුණා නම් පොඩක් වගේ බ්‍රේන් එකේ හැමදේම හිතන පතන විදිහ පොඩක් චේන්ජ් කරගන්න ඉංග්‍රීසි වලට. අපි අර ෆෝන් එක සෙටින්ග්ස් චේන්ජ් කරන්න ඉංග්‍රීසි වලට. අන්න ඒ වගේ ඔයාගේ සෙටින් එකත් පොඩක් ඉංග්‍රීසි වලට චේන්ජ් කරගන්න ඕන නම් මේක it's easy. ඒ කියන්නේ ඔයාට එහෙම අර ගොඩාක් පුෂ් කරන්න නැතුව ටික ටික ස්ටෙප් බයි ස්ටෙප්ස් කරගන්න. ඉතින් ඉංග්‍රීසි මං නෝට්ස් උත්සාහගෙන ඉන්නවට අමතක වෙයි කියලා. ඉතින් ඉංග්‍රීසි ස්පීකින් එන්වයරන්මන්ට් එකේදී ඔයාගේ හිතන පතන විදිහත් පොඩ්ඩක් ඉංග්‍රීසි වලට මාරු කරගන්න. එතකොට ඒ කියන්නේ ඉංග්‍රීසි සිංහලෙන් හිතලා ඉංග්‍රීසි කතා කරන්න නැතුව ඉංග්‍රීසි වලින් හිතලම ඉංග්‍රීසි කතා කරන්න ඔයාව ට්‍රේන් කරගන්න. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඉංග්‍රීසි කතා කරන්න දැන් අර බැරි කට්ටිය ඉන්නවනේ. හැබැයි ඒ කෙනෙකුට හිතන්න පුළුවන් ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න අතර මිනිස්සු මාව ජජ් කරයිද, මට ඉංග්‍රීසි බෑ කියලා හිනා වේද මම කතා කරද්දී. ඔයාට එහෙම හිතනවා නම් ඔයාට කොන්ෆිඩන්ස් එකක් නැත්නම් ඉස්සලම මම මේ කරනවා වගේම කැමරාවට කතා කරන්න. අපි ගොඩක් වෙලාවට දේවල් පුරුදු වෙන කැමරාවට කතා කරලා. ඉතින් ඒ දේවල් පුරුදු වෙන්න ඔයාට කණ්ණාඩියක් ඉස්සරහට යන්න, කණ්ණාඩිය ඉස්සරහ ඔයාට කතා කරන්න. ඔයත් එක්ක කන්වර්සේෂන් එකක් ඩේලි අරගෙන යන්න. මට මතකයි මම චූටි කාලෙදිත් මම ගවර්න්මන්ට් ස්කූල් එක යන කාලෙත් මම මේන්ටේන් කරා ස්ටෙලා කියලා ගර්ල් කෙනෙක්ව. ඉතින් ස්ටෙලා ගියා රටවල් ගණනාවක. එයා අර පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලා කියලා කියන්නේ පෙන් පැල්ස්ලා අපි කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ස්ටෙලාගේ ලයිව් ස්ටෝරි එක හරිම දිගයි. එයා රටවල් ගණනාවකට ගියා ස්ටෙලා කියන ප්‍රොජෙක්ට් එක හරහා. මට රට යන්නත් හම්බුණා ඉස්කෝලේ යන කාලේ ප්‍රොජෙක්ට් එකේ. ඉතින් ඉස්කෝලෙන් ආපු ප්‍රොජෙක්ට් එකක්. හැබැයි මම දිගටම කන්ටිනියු කරා. ඉතින් ගොඩක් වෙලාවට ජර්නල් කරනවා නම් මැනිෆෙස්ටේෂන් කරනවා නම් ඔයා ලියනවා නම් මේ දේවල් ලැන්ග්වේජ් එක පොඩක් සිංහලෙන් ඉංග්‍රීසියට චේන්ජ් කරගන්න ඉංග්‍රීසි වලට. එතකොට ලේසි මම හිතන්නේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි මියුසික් අහන්න. ඒ වචන තේරුම් ගන්න try කරන්න ඉංග්‍රීසි songs අහද්දී. ඔයාට සමහර විට මුල් කාලේ ඒවා කිසිම දෙයක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා එක දිගට අහද්දී සමහර දේවල් තියෙනවා ඔයාට ඒ දේවල් තේරෙනවා. සමහර songs තියෙනවා තේරෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ songs පුංචි songs වලින් පටන් ගන්න. මම early childhood education bachelor student කෙනෙක්. මම final year ඉන්නේ. ඉතින් එතකොට මම ඉගෙනගත් සහ experience කරපු දේවල් එක මම දැකලා තියෙනවා. අපි දැන් කොකොමෙලන් බලන්න දෙනවනේ චූටි අයට. it's a huge no. කොකොමෙලන් කියන්නේ හරිම හොඳ නැති සයිට් එකක්. කෙනෙකුට බලන්න සින්දු බලන්න ඒ දවසට එකක් දෙකක් බලනකොට කමක් නැහැ. හැබැයි එක දිගට කොකොමෙලන් දාලා දෙනවා නම් it's not appropriate for a child. but Peppa Pig it's yes. Peppa Pig වල තියෙන ඒ කාටුන් එකේ තියෙන ඉංග්‍රීසි පික් කරන්න කෙනෙකුට හරිම ලේසි. ඉතින් ඔයාට බිගිනර් ලෙවල් එකේ ඉන්නවා නම් Peppa Pig කාටුන් එකක් ඉතින් try කරලා බලන්න. හැබැයි ඉතින් දැන් කාටුන් බලන්න නැති අය ඉන්නවනේ. ඉතින් හරියට එහෙම කාටුන් බලන්න කියන්න බෑනේ. එතකොට ඉංග්‍රීසි songs අහන්න, සිංහල songs අහනවා නම් ඒක ඉංග්‍රීසි වලට මාරු කරගන්න. ඒවා වචන try කරන්න අල්ලගන්න. නැත්නම් ලිරික්ස් බලන්න, කියවන්න, ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි TV series බලන්න, පොඩ්කාස්ට් වලට අහන්න, YouTube channels තියෙනවා අනන්තවත්. ඉතින් ඔයාලට Netflix වලට access තියෙනවා නම් Netflix වල අපිට බලන ගොඩක් movies අපි ඒ දැන් සාමාන්‍ය කොරියන්
ඒවා බලන්න කට්ටිය ආසයි. එතකොට කොරියන් එක අපිට ඔඩියෝ එක ඉංග්‍රීසි වලට ස්විච් කරන්න පුළුවන්. සමහර මූවිස් තියෙනවා එහෙම කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න පුළුවන් ඒවා එහෙම චේන්ජ් කරලා බලන්න. එතකොට අර ඉංග්‍රීසි සබ්ටයිටල්ස් දාගෙන බලන්න පුළුවන් නම් ඉතින් සිංහල ගොඩක් පුරුදු වෙන සිංහල සබ්ටයිටල්ස් වලට ඉතින් ඉංග්‍රීසි සබ්ටයිටල්ස් try කරන්න. ඒ වගේම මට මතකයි මම චූටි කාලේ ඉස්සර මේ ඩේලි මිරර් නිවුස් පේපර් එක තිබ්බා. ඉතින් තාමත් තියෙනවා. ඩේලි මිරර් නිවුස් පේපර් එක ඉස්සර තිබ්බා සන්ඩේ ඔබ්සර්වර් කියලා. අර මේ සාමාන්‍යයෙන් අර ඉස්සර චූටි කාලේ ගත්ත සිංහල පත්‍ර තියෙන්නේ මේ මට පත්‍රේ නම මතක නැහැ. හැබැයි මට මතකයි මිහිරි අක්කා නේද? මිහිරි අක්කා කියලා මේ පොඩි ලෙටර්ස් මොකක් හරි හොමාරුවක් ගිහපු සිංහල පත්‍රයක් තිබ්බා. මේ වගේ සන්ඩේ ඔබ්සර්වර් එකෙත් තිබ්බා. ඉතින් ඒකට ඉස්සර අම්මි පුරුදුලා හිටියා සන්ඩේ ඔබ්සර්වර් කෙනෙක් දෙන්න. ඩේලි මිරර් ගේන්න සන්ඩේ ඔබ්සර්වර් කියවන්න. ඉතින් ඒ වගේ නිවුස් පේපර්ස් පුළුවන් නම් try කරන්න. ඉංග්‍රීසි නිවුස් බලන්න try කරන්න. දැන් ලංකාවේ උනත් ඉංග්‍රීසි නිවුස් තියෙන කියන channels තියෙනවා. ඉතින් ඒවා පොඩ්ඩක් follow කරන්න. රටේ ලෝකෙ වෙන්නේ මොනවද කියන එක ඉංග්‍රීසි වලින් grab කරන්න try කරන්න. ඉංග්‍රීසි කතා කරද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් ලොකුම දේ තමයි මම grammar කතා කරනවා හරිද කියන එක. ඉතින් මම පර්සනලි හිතන දෙයක් තමයි ග්‍රැමර් කියලා කියන්නේ කතා කරනකොට ලොකුවට ෆෝකස් කරන්න ඕන දෙයක් නෙමෙයි. ග්‍රැමර් ඕනේ අපිට ලියන්න. ඉතින් ඒක ග්‍රැමර් ඕනේ තමයි 100%ක් වැරදි ඉංග්‍රීසි අපිට කතා කරන්න බෑ. that's true. but ග්‍රැමර් වලට 100%ක් වගේ ෆෝකස් එක දෙන්න එපා. හැම වෙලෙම හිතන්න එපා මම කතා කරන ග්‍රැමර් හරිද වැරදිද නැද්ද කියන එක. ඉතින් ඒක හදාගන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි ක්ලාසස් ගිහිල්ලවත් මම අර කිව්වා වගේ ඩිප්ලෝමා සර්ටිෆිකේට් කෝස් ඉන්ටර්මීඩියට් කෝස් වගේ දේවල් කරලා ඉංග්ලිෂ් ඉම්පරූව් කරගන්නවා කියනක පොඩක් ලංකාව ඇතුළත තියෙන කෝස් එක ප්‍රැක්ටිකල් මදි. හේතුව මමත් ක්වොලිෆිකේෂන් එකක් විදිහට ඩිප්ලෝමා වෙනකම් කරලා තියෙනවා ජෙනරල් එකේ. ඉතින් ඊට අමතරව මම හිතන්නේ මම දෙකම එක්ස්පීරියන්ස් කරලා තියෙන හින්දා ක්‍රේම්බ්‍රිජ් and ග්‍රේට් වේ තමයි පොඩක් උඩ ලෙවල් එක තියෙන. පොඩක් නෙමෙයි ගොඩක් උඩ ලෙවල් එක තියෙන බ්‍රිටිෂ් කවුන්සිල් එකත් එක්ක. ඉතින් ඒ කෝසස් වල තියෙනවාට ස්පීකින් එන්වයරන්මන්ට් එක හැදෙනවාට කතා කරන්න දේවල් තියෙන එක ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් ගොඩක් ඩීල් වෙන ඉංග්‍රීසි එක්ක. ඉතින් ඒ වගේ කෝස් එකක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මම රෙකමන්ඩ් කරන්නේ. අර වගේ කෝසස් වලට යනවට වඩා මම දැක්කලා දෙනවා ගොඩක් after O levels after A levels මේ වගේ කෝසස් වලට යනවා. ඉතින් ඔයාලට පේපර් ක්වොලිෆිකේෂන් එකක් විදිහට ඒ ක්වොලිෆිකේෂන් එක ඕනනම් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා ඉංග්‍රීසි කෝස් එක ඉවර වෙද්දී මාස 6 කෝස් එකක් ඉවර වෙද්දී ඔයාලට සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා කියලා මම නම් ගැරන්ටි කරන කෝස් එකක් මට ලංකාවේ තියෙන තාම හම්බෙලා නැහැ. හරි. ඒ වගේම තව තියෙනවා ඇප්ස්. මම කියවනේ මම ෆ්‍රෙන්ච් ස්ටඩි කරා කියලා. එතකොට ෆ්‍රෙන්ච් පුංචි දේවල් කියලා ලොකුවට මම ෆ්‍රෙන්ච් ස්ටඩි කරේ නැහැ. හැබැයි අපේ මගේ ටීචර්ස්ලා මම ඉගෙන ගත්තා. අය මට ගොඩක් වෙලාවට කියලා දෙනවා අපිට මේ හම්බෙන අලුත් වර්ඩ්ස් අපි ලියා ගන්න ඕනේ කියන එක. හැබැයි දැන් ලියනවා කියන එක පොඩක් ප්‍රැක්ටිකල් මදිනේ අපි කැමති නැහැනේ කරන්න. ඉතින් ඒ නිසා මේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ notes දාගන්න. එහෙමත් නැත්නම් Duolingo කියලා app එකක් තියෙනවා මම use කරපුවා. ඉතින් මම German and French දෙකම ඉගෙන ගත්ත කාලයක්. ඉතින් ඒ දෙක ඉගෙන ගන්න ගොඩක් help වුණ app එකක් තමයි Duolingo කියලා කියන්නේ. හරිම fun activities තියෙන එක එක දේවල් තියෙන. ඉතින් try කරලා බලන්න Duolingo එකේ. මම හිතනවා ඉංග්‍රීසිත් ඇති කියලා අනිවාර්යෙන්ම. try කරලා බලන්න. ඒ වගේම තමයි BBC Learning English කියලා තියෙනවා. ඉතින් BBC News එක්කට මේ app එකත් follow කරන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට free AI තියෙනවනේ. AI වලට access අපි හැමෝටම තියෙනවා. අපි හැම ගාවම smartphone එකක් තියෙනවා. ඉතින් AI access කියන එක අපේ අර day to day assistant කෙනෙක් වගේ දැන්. ඉතින් ඒ නිසා AI එකත් එක්ක කතා කරන්නේ මේ. මත් සාමාන්‍යයෙන් මේ YouTube තමන් AI කියනවා hey hi ChatGPT I have a headache blah 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 and sometimes I tell them උදේට කියන්නේ if I want to do some recipes I tell them what I have මට තියෙන දේවල් කියලා I'm telling them to build up a recipe. ඉතින් අර ඒ වගේ දේවල් conversations හරහා අරගෙන යන්න පුළුවන්. දැන් audio recording එක තියෙනවා. ඉතින් ChatGPT එකත් එක්ක කතා කරන්න පුළුවන්. ඔයාලට feel වෙන විදිහ. ඉතින් එයා human කෙනෙක් වගේ නැති වුණත් ගොඩක් touchy විදිහට AI bot කෙනෙක් විදිහට එයා reply කරනවා. ඉතින් එයාගේ reply එක අපිට වැදගත් වෙන්නේ නැහැනේ. ඔයා කතා කරන්නේ conversation එකක් build කරන්න ඕනේ. එයා කියන conversation එකත් එක්ක ඊළඟ උත්තරේ ඔයාලට හදාගන්න පුළුවන්. Hi ChatGPT how are you doing? කියලා අපුවා මෙයා කියනවා hi I'm doing good how are you? කියලා අහනවා. ඉතින් අර ඒ වගේ මේ AI use එක ගන්න. ඒ වගේම hello talk කියලා app එකක් තියෙනවා. try කරලා බලන්න. හැබැයි මම දන්නේ නැහැ මේ app free ද කියලා. හැබැයි Duolingo කියන app එක free කියලා දානවා. අනිත් app දෙක මම personally use කරලා නැහැ. හැබැයි මම ගොඩක් වෙලාවට කරපු research එක දැකලා තියෙනවා මේ apps දෙක ගොඩක් use වෙනවා කියලා.
ඊළඟ දේ තමා මන් දන්න මේ කීවෙනි ටිප් එකක්ද ටිප්ස් කියල විදිහට නෙමෙයි මම කියාගෙන ඉන්නවා ඉතින් දේ තමා ඉංග්ලිෂ් වලින් ලියන්න කියන්න try කරන්න read and write කියන එක ඉංග්ලිෂ් වලින් ගොඩක් practice කරන්න අර මං කිව්වා වගේ ඔයාට ජර්නල් කරනවා නම් මේ දේවල් ඉංග්ලිෂ් වලින් කරන්න පුළුවන් ඒ වගේම බ්ලොග් ආටිකල්ස් දැන් සාමාන්‍යයෙන් පර්සනලි මම ආස දෙයක් තමා රටවල් ගැන තියෙන ලස්සන ලොකේෂන්ස් ගැන කියවන්න. එතකොට මම ඒක ඉංග්ලිෂ් වලින් කියනවා. ඉතින් සිංහලෙන් කියනවට වඩා ඒක ඉංග්ලිෂ් වලින් කියනවා. අන්න ඒ වගේ ඔයාස දෙයක් තියෙනවා නම් ඒක ඉංග්ලිෂ් වලින් කරන්න try කරන්න. විකිපීඩියා තියෙනවා. එතකොට නිවුස් කියවන්න කරන්න කැමති නම් BBC තියෙනවා, CNN තියෙනවා. ඉතින් ඒ වගේම children books තියෙනවා. ගොඩක් access තියෙනවා දැන් Wattpad කියලා app එකක් viral යනවා නේද? අර මම දකිනවා TikTok එකේ viral යනවා. ඉතින් ඒ Wattpad කියන app එකේ English stories ගොඩක් තියෙන Atomic Habits වගේ අපේ ජීවිතේට වැදගත් වෙන books ගොඩක් online available. ඉතින් ඒ වගේ books කියවන්න, තේරුම් ගන්න try කරන්න. ඒ වගේම real life English ඉගෙන ගන්න try කරන්න. හේතුව තමයි මම කිව්වා වගේ අපි course එකට ගියපුවම මේක ඇතුලේ scenarios නේ තියෙන්නේ. අපි එක from library එකට ගිහලා කොහොමද book එකක් borrow කරගන්න කිය වගේ activities තමයි මට්ටම් මෙච්චර කාලෙකට දීලා තියෙන්නේ. හැබැයි real life scenarios වෙන්නේ හරිම අඩුවෙන්. ඒ කියන්නේ අපි library එකට යන මිනිස්සෙක් නෙමෙයි නම් ලංකාව ඇතුලේ තියෙන libraries මම ගොඩක් අඩුවෙන් දැක්කලා තියෙන ඉංග්‍රීසි ඒවා තියෙනවා. ඉතින් deal කරන්න හැමෙන්නේ සිංහලෙන්. හැබැයි real life scenarios try කරන්න. ඒ conversations build කරන්න try කරන්න. දැන් කවුරු හරි ඔයගෙන් හවුවොත් how are you කියලා ඔයා අපිට I am doing good. How are you කියලා අහන්න පුළුවන්. I have been great. අර ඒ වගේ එක එක දෙන්න අපි ගොඩක් වෙලාවට how are you කියපුවම I'm fine thank you නේ කියන්නේ. එහෙම නැතුව අර පොඩ්ඩක් advanced විදිහටත් basic ව නැතුව පොඩ්ඩක් ටික ටික up කරගන්න. හැබැයි real life scenario conversations build කරන්න try කරන්න. අර මං කිව්වා වගේ කන්නඩිය ඉස්සරහා කැමරාවක් ඉස්සරහා නැත්නම් AI bot කෙනෙක් එක්ක අර real life scenario එකක් build කරන්න try කරන්න. ඔය වගේ දේවල් තමයි ඉතින් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න මම අර මගේ සිංහල ස්පීකින් එන්වයරන්මන්ට් එකේදී මම කරපු දේවල් ඩේලි මිරර් නිවුස් පේපර් එක කියවුවා. ඒක සන්ඩේ ඔබ්සර්වර් කියන කෙනෙක්ගේ. ඉතින් BBC CNN වගේ නිවුස් නම් මම බැලුවේ නෑ. හැබැයි මම දන්නවා ඒ වගේ ලොකු ඉෆෙක්ට් එකක් වෙනවා කියලා. මොකද ස්කූල් ඉංග්‍රීසි ස්පීකින් එන්වයරන්මන්ට් එකේ ඉන්න කාලේ අර නිවුස් එකක් ලියාගෙන ඉන්න කියන වගේ ඇක්ටිවිටීස් අපිට තිබ්බා. ඒකට ඉංග්‍රීසි එක බලන්න ඕනේ. but when it come to සිංහල ඉතින් ඒක පොඩ්ඩක් අඩු වුණා. හැබැයි මට කවදාවත් ඒ ස්පීකින් එන්වයරන්මන්ට් එකෙන් මම 100% ගැලවුණේ නැහැ. කොහොම හරි මම ඒක ඇතුලේ අල්ලගෙන හිටියා කේම්බ්‍රිජ් ගේට්වේ කියන courses ඇතුලේ thanks to my parents. actually ඉතින් මම ගොඩාක් ඉංග්‍රීසි movies බලන්න කැමති කෙනෙක්. මම ගොඩාක් series බලන්න කැමති කෙනෙක්. ඉතින් ඔයාලා ඉංග්‍රීසි movies බලන්න කැමති කෙනෙක් නම් series බලන්න කැමති කෙනෙක් නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න. මම highly recommend කරන series එකක් තමයි Friends series කියන එක. I am a huge fan and මම ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා English slangs. මම අර කිව්වේ day to day life එකේ English ඉගෙන ගන්න කියලා. ඉතින් ඒක මම හිතන්නේ හොඳම best example එකක් Friends කියලා කියන්නේ. හැබැයි අපේ ලංකාවට අනුව practical නැති වෙන්න පුළුවන් සමහර scenarios but it's pretty good actually. so වචන ඉගෙන ගන්න අලුත් දේවල් ඉගෙන ගන්න conversations build up කරන විදිහ ඒ හැමදේම මේ story එක ඇතුලේ තියෙනවා. ඉතින් පුළුවන් නම් try කරන්න Friends බලන්න. Netflix එකේ නම් මේ වෙනකොට Friends available නැහැ. හැබැයි ඔයාලට බලන්න මොකක් හරි site එකක් ඕනේ නම් මට message එකක් දාන්න. මම දාන්න sites කීපයක් තියෙනවා. මම ඔයාලට ඒකට links ටික දාන්න. හරි. ඉතින් ඔය දේවල් තමයි ඉතින් කරන්න ඕනේ. මම ආයෙත් මතක් කරන්නම්. පළවෙනි දේ තමයි English speaking environment එකක් හදා ගන්න ඕනේ. දෙවෙනි එක තමයි Duolingo වගේ apps වලට use කරන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි කියන එක අනිවාර්යයෙන්ම දවසට විනාඩි 10ක් විනාඩි 5ක් වත් පුළුවන් නම් ඊට වඩා හොඳයි. හැබැයි පටන් ගන්න කෙනෙක් විදිහට දවසට පැය භාගයක් දවසට ඊට පස්සේ ටික ටික පැයක් දෙකක් ඒ වගේ වැඩි කරගන්න පුළුවන් නම් හොඳයි. or mistakes කරත් ඒවා ලොකුට හිතන්න යන්න එපා. We all learn from mistake and we are humans. මතක තියාගන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි ලියන්න කියන්න ඒත් එක්කම ප්‍රැක්ටිස් කරන්න. කියන්නේ ලියන්නයි කියවන්නයි ප්‍රැක්ටිස් කරන්න. ඒවට අර මං කිව්වා වගේ BBC CNN ඒ වගේ දේවල් බලන්න අහන්න කියවන්න sites තියෙනවා Wikipedia තියෙනවා. ඔයා ආස දේ simply connect කරන්න ඉංග්‍රීසි වලට. ඔයාට තියෙන language switch එකක් විතරයි. අන්තිම දේ තමයි real life English ඉගෙන ගන්න. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. මම
ඉගෙනගත්ත දේවල් සහ මම දන්න දේවල් එක්ක සමහරට මං වැරදි වෙන්න පුළුවන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම sorry කෙනෙකුට හිතෙන්න පුළුවන් හැබැයි ඔයාලා ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න කරපු මොනවද තියෙනවා නම් අනිත් අයටත් දැනගන්න යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වලට ආවට කැමති නම් මට කියන්න. ඉතින් මම පුළුවන් විදිහට ඔයාලට මම දන්න දේවල් එක්ක මගේ ලයිෆ් එකේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න try කරන්න. ඉතින් මේ වීඩියෝ එක එන්න කම් බලුවා නම් මම හරි ඉගෙන ගත්තා නම් thumbs up එකක් දීගෙන යන්න. So thank you so much for watching this and I hope you guys enjoyed and learned something from this video. So I'll see you guys in the next video. Thank you for watching. Bye.